උදාහරණයකට පළවෙනි isomer structure එක ඉතින් හරිද? උදාහරණේ මේක කියනවා තමයි A B C D are structural isomers of molecular formula C5H11Br. එතනින් වැඩේ ස්ටාර්ට් කරන්න. All four isomers do not exhibit optical isomerism. මේ හැමෝම non-optical. Non-optical. Optical isomerism නෙමෙයි නම් අද අපි ඉගෙන ගත්තා. මොකද no chiral carbon. chiral carbon නැති වෙන්න ඕනේ. හරි ඔය කොහොමද කරලා දෙන්න. එහෙනම් මේක ફોකස් කරලා right දැන් අපි ඉස්සරහට යන්න කලින් හරි මේකේ possible structures ටික අරගෙන හරි මම කවුරුත් හිතලා කියන්නේ මේකේ double bonds එහෙම තියෙයිද? Will there be any double bonds in this structure? No. How are you going? If you try to draw this one, මේක අනිත් try කරොත් එහෙනම් මොකද වෙන්නේ? මම 5 carbon දානවා. මම try කරන්නේ හරිද? ඊට පස්සේ මම hydrogen එහෙම පිළ කරගෙන ගියොත් 1 2 3 4 5 6 7 8 9 10 11 තව එකක් ඉතුරු ඒකට bromine එක දාන්න පුළුවන්. එහෙනම් මේක saturated. හොඳට අදිගෙන යනවා. අද කියන topic එක මේක තියෙන්නේ හදින් ඉන්න මොකද? හරි මේක saturated. එහෙනම් මේකේ no double bonds. No double bonds. එහෙනම් මේක simply මොකක්ද නම? alkene halide එක ගන්න. මේක මේ alkene halide එක. එහෙනම් අපි ඉස්සෙල්ලාම වැඩේ start කරන්න possible change to what are the possible change for 5 carbon පහට change කීයක් තියනවද? ඔයාලට මතක තියාගන්න හොඳයි. carbon පහට change 3. හරිද? ඔයාලට මතක තියාගන්න. For 4 carbon how many chains are there? Only 2 chains. හරිද? මොනවද chains දෙක? carbon පහට වෙන දෙකේ තියෙන පුළුවන්. නැත්නම් branch එකක් තියෙනවා. හරිද? Then for 5 carbon what are the chains? 3 chains are there. Right? එහෙනම් පේජ් එකේ ඉන්නවා. අනිත් එක branch එකක් කියනවා. අනිත් එක මොකද්ද? මෙන්න මෙහෙම. So these are the 3 possible chains for 5 carbon. හරිද? ඒතර මේක 5 bonds සාමාන්‍ය මොකුත් නෑ නේද? හරි එහෙනම් මේක මොකද්ද වෙනස් වෙන එක තමයි අර bromine එක දාන place එක. නේ bromine එක දාන place එක. හරි? එහෙනම් අපිට මේකේ bromine එකේ place එක මාක් කරන්න පුළුවන්. Okay, now let's mark the place suitable places for adding bromine. Bromine එක දාන්න පුළුවන් places. මම arrows දානවා මේ. මෙතනට bromine එක දාන්න පුළුවන්. මෙතනට පුළුවන්. ආයෙත් මෙතනට දාන්න එපා. ඒක අපිට ක්ලික් කරනවා. මෙතන දාන්න එපා. ඒතර මේ ස්ට්‍රක්චර් එකේ වාට කොච්චරක් වෙනවද ස්ට්‍රක්චර්ස්? 3ක් වෙනවා. ආයෙ මේ හැම එකකටම දාන්න පුළුවන්. ඒතර මෙතනින් වාට 4ක් වෙනවා. මේක කවුරු රිපීට් වෙන්නේ නැහැ. දැන් මේකයි එකතු වෙන්නේ නැහැ ළමයි. Because this is an asymmetrical chain. මේක symmetrical chain එකක් නෙමෙයි. මේක මෙතන දාන එකක් දාන එක දෙකක්. මෙයාට දාන්න පුළුවන් මෙන්න මේකට විතරයි. අනිත් ඒවා දාන්න එපා. මොකද ඔල්කෝ කාබන් එක නිසා හරියට. You know what is structures of homo here? There are 8 alkyl halides. Alkyl halide ඔක්කොම 8ක් තියෙනවා. තේරුණාද? ඔක්කොම 8ක් තියෙනවා. මෙයාලා කියනවා මේ කවුරුවත් chiral නෙමෙයි කියලා. පොඩ්ඩක් ඒක මතක් වෙන්නත් එක්ක මම මේ සෙට් එක මෙතනින් අනිත් මෙයාට හරි කාබන් පහක් මේ පේජ් එකේ තියෙනවා. හරි ඒක bromine එක මෙතන. හරි අනිත් එකේ කාබන් පහ මේ පේජ් එකේ තියෙනවා bromine එක මෙතන. ඔන්න දැන් මේ මෙයාගේ මෙතන තුන් දෙනාද? දැන් මේ තුන් දෙනා ඇනලයිස් කරන්න. अब मैं इनके दांतों ABC किया from these 3 structures line count the main container के chiral carbon का 3 atom each structure has chiral carbon from these 3 मैं तुम्हें chiral carbon है 3 A ටද B ටද C ටද हाँ මනිකන් දාන්න මෙන්න මේ H තියෙනවා මෙයාට H එකක් මෙහෙම තියෙනවා මෙයාට H එකක් මෙහෙම දැන් මේ තුනෙන් කවුද කාටද chiral carbon තියෙන්නේ ඒට කියන කට්ටිය ඒට තමයි chiral carbon දෙන්නේ B ට chiral carbon කියනවා මේ කට්ටිය B ට C ට කියනවා කියන්නේ C ට නෑ හරිද ඒක B ගේ ආ බලන්න මේ ගෲප් එක වෙනස් මේක වෙනස් මෙයා වෙනස් මෙන්න මේ සෙට් එක වෙනස් හරිද එහෙනම් මෙන්න මේ B ගේ මේ කාබන්
එක පුතේ chiral carbon. හැබැයි question එකේ කියනවා මේකට chiral carbon තියෙන්න පුළුවන් කියලා කියන්නේ. බෑ නේද? මේ structure එක දන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් මෙයා එන්නේ නැහැ. හැබැයි මෙයා eligible structure එකක්. මේකත් eligible structure. තේරුණේ? මොකද යාලේ chiral carbon නැහැ. මොකද මේක මේ දෙන්න equal නේ. equal group set එකක්. මේ carbon එක chiral එකක් වෙන්නේ නැහැ. තේරුණා නේද? carbon එක analyze කරන්න ඕනේ. right. දැන් ඉතින් මේකට මෙයාගේ තේරුම් check කරන්න. right. මෙයාගේ තියෙනවා structures හතරක්. එකක් bromine එක මෙතන. අනිත් එකේ තමයි bromine එක මෙතන. තව එකක් තියෙනවා bromine එක හරියට මැද. තව එකක් තියෙනවා අනිත් පැත්තේ කොහොමද bromine එක තියෙන්නේ. හරිද? right. නම් දෙක ඉඳලා කියන්නේ. right. මේකෙන් මේ හතර දෙනාගේ අපි 1 2 3 4 කියලා ලේබල් කරමු. කවුද chiral වෙන්නේ? කාටද chiral carbon තියෙන්නේ? 1ට chiral carbon තියනවාද? තියනවා කියන්න කියනවා. හරි. 1ට chiral carbon තියනවාද? කියන්නේ නැහැ. ඇයි? මේ බලන්න තමයි මෙතන H එකක් කනෙක්ට් වෙලා ඉන්නේ. අනික මෙතන තමයි H එකක් තියෙන්නේ. ඒක මෙයාගේ chiral carbon නැහැ. හරි. ආයේ වාගන්න second structure. second structure එකේ chiral carbon තියනවාද? මෙයාට නැහැ. ඇයි? මේ බලන්න මේ identical නේ. chiral carbon නැහැ. ඊළඟට third structure මේකට chiral carbon තියෙනවා. මොකක්ද chiral carbon එක? අන්න දැන් වගේ හැයකට ට්‍රේන් වෙලා නම් අද ප්‍රබෝධයක් තමයි. මාර ඉන්ස්ට්‍රුමන්ට් එකක්. chiral carbon එක හඳුනා ගන්නවා කියන්නේ. මේ question එක බැරි වෙන්න පුළුවන්. වඩා එක ස්ටෙප් එකක් අදහන්නේ. මේ දෙන්නේ chiral carbon එක. මොකද chiral උනේ? මේ දෙන්නේ 4 different groups. 4 different groups. right? ඊට පස්සේ මෙන්න මෙයා මේකට chiral carbon එකක් තියනවද නැද්ද? chiral carbon එකක් නැහැ කියන කට්ටිය. chiral carbon තියනවා කියන කට්ටිය. මොකක්ද chiral carbon එක? මේකද? එහෙනම් මේක chiral. හරියට ඒක chiral තමයි. ඕක ගොඩක් වෙලා ඉස්සෙනවා. මම මේක දෙන්නේ. හරිද? අදවලා ඉන්න ගන්න chiral ඉස්සෙල්ලා chiral carbon එක තේරෙනවා. ඊට පස්සේ ඔයා බලන්න පුතේ මෙන්න මේ කාබන් එක chiral එකක්. මේ දන්නවද මේ? 4 different groups මේකේ. මේ group දෙක වෙනස් නැහැ. මේ BR එකේ කලින් එක equal. නැත්නම් එතකොට මෙන්න මේ කාබන් එක chiral. එහෙනම් අපේ කියන විදිහට ඒ දෙන්න ගන්නත් බැහැ. හරිද? ඒ දෙන්න ගන්නත් බැහැ. clear ද කට්ටිය කියුවේ? හරි. පොඩ්ඩක් දැන් ඔබේ chiral කාබන් එක තමයි. හැබැයි තමයි ඔයාලා try කරන්න ඔයාට මේ ස්ට්‍රක්චර් එක එලිමිනේට් කරගන්න පුළුවන් මොනින්. ඒ දන්නවා. බලන්න මේ ක්වෙස්චන් එකේ ඉස්සරහට යනකොට එයාලා කියනවා නේද HBr දාලා ඊට පස්සේ ඇල්කොහොලික් කියෝස් දාලා ඇල්කීන් හැදෙනවා වගේ සීන් එකක් කියනවා නේද? එක්සිබිට් ජියොමෙට්‍රිකල් අයිසොමේෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ ඇල්කීන් හදනවා වගේ සීන් එකක් නේ. මෙන්න මෙයාට ඇල්කීන් හදන්න බැහැ ළමයි. හරිද? cannot form alkenes. What is the name of the alkene හදන්න බැරි කියලා. නිකන් එකක් හදන්න try කරන්න. ඔක්ටේට් පානනේ ඩබල් බොන්ඩ් දාන්න බෑ. මේකෙ ඉන්නේ නැහැ. එහෙනම් වාට තේරුණාද? eligible structures තියෙන්නේ මේ 8 හතරයි. අපේ answers වල නම් letters තියෙන්නේ 4යි. එහෙනම් මේ 4 අනිවාර්යෙන් answers වෙන්න ඕනේ. අපි තාම දන්නේ නැහැ මේ කවුද කියලා. හැබැයි මෙයයි මෙන්න මේ දෙන්නයි තමයි possible structures එන්නේ. තේරුණාද? ඒක ස්ටාර්ට් කරන්න ඉන්නේ question. සමහරවල් මම ඉන්නේ නැහැද? අපේ මේක පටන් ගත්තේ. හැබැයි එතනට එනකම් දැන් ආන්සර්ස් එලිමිනේට් කරගෙන මෙන්න මේ හතර දෙනා ගන්න හැටි තේරුණා නම් ඒක ලොකු දෙයක්. හරි? රැන්ඩම් කෝඩ් එකේ දාන්න මෙන්න මේ හතර දෙනා තමයි දැන් ඉන්නේ. මෙහෙම ආගමික දෙයක් විතරක් ගන්න. මෙතන BR එකක් ඉන්න පුළුවන්. ආය ළමයි මෙන්න මෙතන BR එකක් ඉන්න පුළුවන්. මේකත් නම් ජියොමෙට්‍රිකල්. ඊට පස්සේ අපේ කාබන් බ්‍රාන්චෙස් එක කෙනාගේ මෙන්න මෙතන BR එක ආවොත් ඒකත් ජියොමෙට්‍රිකල් නෙමෙයි. ඊට පස්සේ මෙන්න මෙතන BR එක ආවොත් ඒකත් ජියොමෙට්‍රිකල් නෙමෙයි. එහෙනම් මේ හතර දෙනා තමයි
A B C D වෙන්න ඕනේ. අපි හරියටම දන්නේ නැහැ. කවුද A, කවුද B, කවුද C, කවුද D. තේරුණාද ඔතනට? හරි. දැන් ප්‍රශ්න දෙක විතර බලමු. මෙයාලා කියනවා මේ A B are positional isomers of each other and C D are positional isomers of each other. අනිත් පොඩි දෙයක් අපිට අපිට දාගන්න පුළුවන්. ළමයි positional isomers නම් මොකක්ද කියන point එක? If they are positional isomers, they must have same carbon chain. අනේ කියන්නේ positional isomers නම් same carbon chain එක තියෙන්න ඕනේ. same carbon chain එක තියෙන්න ඕනේ. දැන් මම කියනවා මෙතන මේ දෙන්නට එකම chain එක තියෙනවා. මේ දෙන්නට එකම chain එක තියෙනවා. නේ? එක්ක මේ දෙන්න AB වෙන්නේ නැත්නම් නැත්නම් මේ දෙන්න CD වෙන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. හරි ඒක ඔළුවේ මොනවද කියලා ගන්න කියලා මෙයා එකම chain එකේ තියෙන කියන සීන් එක දාලා තියන්න. right. ඊට පස්සේ කියනවා මේ හැමෝම දැන් ඉන්න ප්‍රීම් එක වැඩි කොට දාන තියෙන්නේ they all react with alcoholic KOH. alcoholic KOH එක react කරනවා. මම ඉන්නේ මෙයාම අයින් කරේනවා. මෙයාට alcoholic KOH එක react කරන්න බෑ. මෙයාම අයින් කරා. ඒ මාර ඉන්ට්‍රෙස්ටිං මේක මම හිතන්නේ ඔයගලන්ට මේ පසල් එකක් විසඳනවා වගේ තියෙනවා නේද? අතට දෙමාරේ alcoholic KOH එක react කරනවම හරි මේගොල්ලෝ දෙනවලු DEF EFGH කියලා ඕනියෝ කියනවා තමයි කරන්නේ. ඔක්කොම මේ හතර දෙනෙක් දෙනවලු. මේ හතර දෙනාම react කරනවා. අපි තාම හරියට කවුද කියලා දන්නේ නැහැ. but මෙතන හැදෙන alkenes ටිකට කියන්න පුළුවන් නේද? මේකේ alkene එක. ආයෙ තවම දෙනවා. මෙන්න මෙතන alkene එක. මොකද මේ දෙන්නා symmetrical ඉඳ එක පැත්තකට double bond එක දාන්න පුළුවන්. මෙයාගේ double bond එක මෙහෙම අයිනට එන්නේ. මෙයාගේ double bond එක මෙතන තමයි එන්නේ. මොනවාම ස්ට්‍රක්චර් එකක් හම් වෙනවා නේද? මේ තමයි alkenes. ඊට පස්සේ මෙයාලා කියනවා තමයි E කියන එක්කෙනාට පුළුවන් වූ geometrical isolation පෙන්වන්න. හැබැයි FGH geometrical isolation පෙන්වන්න බෑ කියලා කියනවා. හරි ඒ කියන්නේ අර ඉගෙන ගන්න අනිත් stereoisomer type එක. To become geometrical isolation ඔයාලට මොකක්ද තියෙන්න ඕනේ? double bond එකක් තියෙන්න ඕනේ carbon carbon. මෙයා මොකද කියන්නේ? අනිත් විභාගන්න එක මොකද්ද? ඒ double bond carbon එක වගේ කට්ටිය join වෙලා ඉන්න පුළුවන්. බෑ. හරි double bond carbon should have different groups. Double bond carbon should have different connected to different groups. එතකොට ඔයාලට කියන්නේ මේ හතර දෙනාගෙන් කවුද geometrical වෙන්නේ? A B C D කියලා කවුද geometrical වෙන්නේ? මෙයා geometrical කියන කට්ටිය. මෙයා geometrical කියන කට්ටිය. අන්න ඒක geometrical. මේ geometrical නැහැ. මේක geometrical වෙන්නේ නැහැ. අන්නේ ඇහැ ෆ්‍රේම් කරගන්න ඕනේ. දැන් මම එක්ස්ප්ලেইন කරන්න බලන්න ඇයි එහෙම මම කිව්වේ කියලා. හරිද? මෙතන පුතේ x දෙකක් ඉන්නවානේ. එතකොට ඒක geometrical වෙන්නේ නැහැ. එක වගේ දෙයක් සෙට් වෙලා ඉන්නේ. ආයේ මෙතනත් ඒ වගේමයි. ඩබල් බොන්ඩ් එක අයිනට આવොත් ඒක geometrical වෙන්නේ නැහැ කාටවත්. හරිද? මෙතන වෙලා තියෙන්නේ මේ දෙන්න equal නේ. ඒතර ඒක හරියන්නේ. එහෙනම් equal නැති ඒවා තියෙන්නේ කාටද? මෙන්න මෙයාට තමයි මේකේ සිස් ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි geometrical එක. මේක තමයි geometrical එක. නේද? ඔන්න අපි දෙන්නේ කියන පළවෙනි එක නඳුරගත්තා. කවුද? E. හරිද? මෙයා E නම් මේකට කලින් ඉන්න ඕනේ කෙනා කවුද? දැන් කඩේ කොට අර මෙයා කැලෑ සුද්ධ කරනවා වගේ තමයි. කොහේ යන කොනක් අල්ලගෙන ඇදලා නැද්ද ඉතින් කොහොමද හරි? මෙයාට කලින් ඉන්න ඕනේ කෙනා කවුද? දැන් A B C D දෙන්නේ කවුද? E F G H දෙන්නේ එනම් කලින් එක A වෙන්න ඕනේ. එහෙනම් මෙයා කවුද නෝනද? A වෙන්න ඕනේ. මෙයා A නම් ඒකේ අනිත් කොට දෙපාර අර යූස් කරන විදිහ. මේගොල්ලෝ කියවනේ AB හා positional isomers කියලා. එහෙනම් මෙයාගේ අනිත් positional isomer කවුද නෝනද? මේක B වෙන්න ඕනේ. ඒක මෙතෙන්ට යනවා. හරිද? මෙයා B නම් B වලින් අපි අනිත් එක්කෙනා මේක F වෙන්න ඕනේ. හතරනේ කොට දාගත්තා. හොඳේ? ඊට පස්සේ ළමයි තාම අපි දාන්නේ නැද්ද මෙන්න මේ සෙට් එක ගැන. ඉතින් යාළුවලා එක්ස්ප්ලেইন කරනවා මේක තමයි කියන්න. ඊට පස්සේ කියනවා මෙන්න OF හරි
when reacted with HBr, F and H give I and J respective. දැන් අපි H කලියම දාන්නවානේ. මේකට දාන්න ඕනේ කියන්නේ HBr. කවුද මෙතන හම්බෙන්නේ අපිට? HBr දැම්මම ගමන් මෙතන තාම bromine එකක් තමයි. මොකද hydrogen go to the place with more hydrogen නේ. මොන එකක් හම්බෙන්නේ. ඒතර මේක වෙන්න ඕනේ I. මේක වෙන්න ඕනේ I. H කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේ දෙකම HBr දාලා බලන්න. උත්තරේ මෙතන BR එකක් තියෙනවා. අයම මෙයාට HBr දැම්මොත් මෙන්න මෙතන BR එකක් තියෙනවා. HBr එකක්. අපි තාම දන්නේ හරියට මෙතන කවුද H කියන්නේ. හැබැයි මෙහෙම කියලා තියෙනවා. හරිද? When reacted with HBr in peroxide medium, අනිත් එක. When peroxide medium the same compound J හම්බ වෙනවා කියලා අපි හිතන්නේ. මෙයාට HBr peroxide එක දාලා HBr R2O peroxide medium එකේ දැම්මොත් මොකද වෙන්නේ? Br එක යනවා minor. එන්නේ මෙයාට peroxide medium එකේ HBr දැම්මොත් HBr R2O to peroxide medium එකේ දැම්මොත් මොකද වෙන්නේ? එතන H එක යනවා so Br යනවා H very place කරනවා. හරි. ඒ මේක තමයි ප්‍රොඩක්ට්ස් එක. එතකොට මෙයාලා කියනවා නේද G give the same compound J කියලා. එකම compound එක දෙනවා වගේ සිග්නල් කියලා නේද? එහෙනම් වඩ තේරෙනවද? මෙයයි මෙයයි ගැන තමයි කියන්නේ. එකම compound. same compound දුන්නා කියලා කියනවානේ. එහෙනම් මේක තමයි J වෙන්න ඕනේ. හරිද? මේක J නම් මේක G වෙන්න ඕනේ. මේක G නම් මෙයා තමයි H වෙන්න ඕනේ. මම දැන් ඊට පස්සේ කියන දේ නම් තවඩ කරගන්න. හරිද? G නේද නැත්නම් එහෙනම් මේක C වෙන්න ඕනේ. හරි නම් මේක කවුරු වෙන්න ඕනේ? ඒක D වෙන්න ඕනේ. ඊළඟ අපිට A to J නම් ගන්න ඕනේ. හරිද? මේකේ chart එකක් කොහොමද දාලා තියෙනවා මම හිතපු ටික ගත්තා. ඒක බලන්න බලන්න මේකයි ඒකයි වල තේරෙනවද කියලා මාර්ග හරියට කරගෙන. ආයමයි මේක සුබිනෝ රාශියන්නේ මම ප්‍රශ්න හරියන්නේ. හරි? මේකයි තව සෙට් එකක් පස්සේ පිළිගන්න කරන්න ඕනේ මේකේ.